සුබ දවසක්. අපි කලින් වීඩියෝ එකක කතා කරා ව්‍යාපාරයක් කරන කෙනෙක්ට AI තාක්ෂණේ තමන්ගේ ව්‍යාපාරය grow කරගන්න කොච්චර දුරට වැදගත්ද කියලා. අපි අද වීඩියෝ එකෙන් කතා කරමු ChatGPT අපේ life එකේ එදිනෙදා වැඩ කටයුතු වලට කොච්චර useful ද කියලා. අපි මුලින්ම කතා කරමු educational purpose වලට ChatGPT කොහොමද useful වෙන්නේ කියලා. අපි හිතමු ඔයාගේ lessons වලට notes summaries වගේ දේවල් හදාගන්න ඕනේ කියලා. ඉතින් ChatGPT True ඔයාට notes summaries කෙටි කාලයක් ඇතුළත හදාගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔයා ඉගෙන ගන්න ඕනම විශේෂ ශාස්ත්‍රයකට අදාළව මේකෙන් papers හොයාගන්න විතරක් නෙවෙයි ඒවට උත්තර හොයාගන්න මේ ChatGPT ඔස්සේ පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔයා ඉගෙන ගන්න ඕනම විශේෂ ශාස්ත්‍රයකට අදාළව papers විතරක් නෙවෙයි ඒවට answers උත් මේ ChatGPT හරහා ලේසියෙන්ම ලබා ගන්න පුළුවන්. ඒ වගේම තවත් විශේෂ කාරණයක් තමයි ඔයා යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාගේ projects වලට research වලට අදාළව informations ලේසියෙන්ම ලබා ගන්න මේ ChatGPT හරහා පුළුවන්. සරලවම කිව්වොත් ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේම තියෙන තොරතුරු ලේසියෙන්ම ලබා ගන්න පුළුවන් platform එකක් තමයි මේ ChatGPT කියන්නේ. ඊළඟට අපි බලමු business වලට ChatGPT කොහොමද useful වෙන්නේ කියලා. ඔයා office එකක වැඩ කරන කෙනෙක් නම් ඔයාට email එකක්, letter එකක්, proposal එකක් වගේ දේවල් හදා ගන්න ඕන වෙනවා. ඒ වගේ අවස්ථාවකදී ඔයාගේ time එක waste කරගන්නේ නැතුව ChatGPT True ඔයාට මේ දේ ලස්සනට ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ business එකේ publicity එක තවත් වැඩි කරගන්න ChatGPT භාවිතා කරන්නත් පුළුවන්. example එකක් විදිහට ඔයාගේ business එක grow කරගන්න advertisement ideas, hashtag, social media caption, post ideas වගේ දේවල් ලේසියෙන්ම ChatGPT True ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ business meeting එකකට ready වෙන්න ඒකට අදාළව presentation එක හදා ගන්නත් මේ ChatGPT use කරන්න පුළුවන්. අපි දැන් බලමු IT field එකට ChatGPT කොහොමද use වෙන්නේ කියලා. Python, JavaScript, HTML වගේ programming code ලියා ගන්නත් අපිට ChatGPT use කරන්න පුළුවන්. ඒ වගේම coding bugs හඳුනගෙන ඒවා fix කරගන්නත් මේ ChatGPT එක use කරන්න පුළුවන්. ඒ වගේම website එකක් හදන්න ඔයාලට idea එකක් නැත්නම් ඒකටත් ඔයාලට ChatGPT use කරලා අදාළ details ගන්න පුළුවන්. අපි දැන් බලමු ඔයාගේ creative වැඩවලට කොහොමද ChatGPT use කරන්න කියලා. ඔයා YouTube content creator කෙනෙක් නම් ඔයාට ඒකට අදාළව content ideas ගන්න ChatGPT use කරන්න පුළුවන්. අද කාලේ popular social media platform එකක් තමයි TikTok කියන්නේ. අද කාලේ trend එකට ගැලපෙන්න TikTok reels හදාගන්න ideas ගන්නත් අපිට ChatGPT use කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ unique ideas ChatGPT එකත් එක්ක combine කරලා use කරොත් ඔයාගේ creativity එක next level එකට අරන් යන්න පුළුවන්. ඒ වගේම ඔයා writer කෙනෙක් නම් ඔයාට ඒකට අදාළව creative stories, poems, songs වගේ දේවල් ChatGPT True ගන්න පුළුවන්. මේ වගේ professional වැඩවලට විතරක් නෙවෙයි ඔයාගේ day to day life එකේ schedule එක හදාගන්නත් ChatGPT use කරන්න පුළුවන්. ඔයා diet කරන කෙනෙක් නම් ඔයාගේ diet plan එක හදාගන්නත්, ඔයා gym එකකට යන කෙනෙක් නම් ඔයාට gym එකේ schedule එක හදාගන්නත්, ඒ වගේම ඔයා work කරන කෙනෙක් නම් ඔයාගේ day plan එක හදාගන්නත් ChatGPT එකෙන් පුළුවන්. අද කාලේ නැතුවම බැරි දෙයක් තමයි English knowledge එක කියන්නේ. හැබැයි ඔයා ChatGPT හරියට use කරොත් එහෙම ඔයාගේ English knowledge එක තවත් improve කරගන්න පුළුවන්. example එකක් විදිහට ගත්තොත් ChatGPT එකෙන්ම දීලා තියෙනවා voice chat option එක. ඔයාට spoken English හදාගන්න ඕනේ නම් ChatGPT එකේ තියෙන මේ option එක ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තව දෙයක් තමයි ඔයාගේ grammar mistake හදාගන්නත් ChatGPT use කරන්න පුළුවන්. ඔයාට English knowledge එක නැති වුණත් ඔයාට කාට හරි සුබ පතන්න ඕනේ නම් ChatGPT එක use කරලා ඒ greetings ඔයාට ලේසියෙන්ම ලබා ගන්න පුළුවන්. ChatGPT අපේ life එකට useful වෙනවා වගේම මේකේ disadvantages උත් තියෙනවා. අපි බලමු දැන් ඒ දේවල් මොනවද කියලා. අපි ChatGPT එකට දෙන සමහර details හරියාකාරව generate කරගන්න බැරි වෙන අවස්ථාවල් තියෙනවා. ඒ වගේ අවස්ථාවලදී ඔයා බලාපොරොත්තු වෙන හරිම උත්තරේ ChatGPT එකෙන් අපිට ලබා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේම updated informations ChatGPT එක හරහා ලබා ගන්න බැරි අවස්ථාවල් තියෙනවා. උදාහරණයක් විදිහට අලුත් නීති, පරීක්ෂණ, සිදුවීම් වගේ දේවල් වල updated තොරතුරු ලබා ගන්න අපිට බැරි වෙන්න පුළුවන්. ChatGPT කියන්නේ AI tool එකක්. ඒ නිසා සාමාන්‍ය මිනිස්සෙක් වගේ මේකට හිතන්න පතන්න හැකියාවක් නැහැ. ඒ නිසා ඔයාගේ sensitive දේවල් ChatGPT එකත් එක්ක share කරගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනේ. ChatGPT එකෙන් අපිට ලබා දෙන information පිළිබඳව ඒගොල්ලෝ කිසිම responsibility එකක් ගන්නෙ නැහැ. ඒ නිසා ඒ information double check කරගන්න ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයා ChatGPT එකටම බාර දීලා ඔයාගේ වැඩ කටයුතු කරොත් ඔයාගේ creativity එක නිකම්ම නැති වෙලා යන්න පුළුවන්. example එකක් විදිහට ගත්තොත් student කෙනෙක්ගේ writer කෙනෙක්ගේ පරිකල්පන හැකියාවත් මේකෙන් නැති වෙලා යන්න පුළුවන්. ඔයා ChatGPT එකට ලබා දෙන details database වල save වෙනවා. ඒ නිසා ඔයාගේ අතිශය පුද්ගලික රහසිගත තොරතුරු ChatGPT එකත් එක්ක share කරගන්න එපා. සමහර අවස්ථාවලදී ChatGPT එක අසත්‍ය තොරතුරු proof evidence එකක් විදිහට ඉදිරිපත් කරන අවස්ථාවලුත් තියෙනවා. ඒ නිසා ඒ ගැනත් වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. ඒ වගේම ChatGPT එකේ free version එකක් වගේම paid version එකකුත් තියෙනවා. free version එකේ limitation තිබුණත් paid version එකේ ඔයාට unlimited ඔයාගේ වැඩ ටික කරගන්න පුළුවන්. ඉතින් ඔයා මේ ChatGPT එක use කරන්න beginner කෙනෙක් නම් ඔයාට හොඳම දේ තමයි free version එකෙන් පටන් ගන්න එක. ChatGPT කියන්නේ ඉගෙන
ඉගෙනගන්න ලියන්න නව අදහස් ලබාගන්න පුළුවන් ටූල් එකක් වුණත් ඒක 100%ක් විශ්වාසදායක මූලාශ්‍රයක් නෙවෙයි. ඒ නිසා Pro Evidence එක ඔයා මේ ටූල් එක යූස් කරන්න වග බලා ගන්න. ඔයාගේ ටයිම් එක සේව් කරගන්න, අලුත් අයිඩියාස් එකතු කරගන්න, අලුත් ටෙක්නොලොජි එකත් එක්ක කම්බයින් වෙලා වැඩ කරන්න හොඳම ටූල් එකක් තමයි ChatGPT කියන්නේ. ඉතින් අපි අද කතා කරපු ඩීටේල්ස් ඔයාට මේ ChatGPT යූස් කරනකොට ගොඩක් වැදගත් වෙයි. මේ වගේ යූස්ෆුල් වීඩියෝස් බලන්න Ever Efficient අපේ YouTube channel එක subscribe කරන්න.